ගෙදරක් ඇතුලේ සෙටප් කරලා තිබුණු CCTV කැමරා එක හරිම අద్භූත සිද්ධියක් රෙකෝඩ් වෙලා තියෙනවා. මේ වීඩියෝ එකේ අපිට මහා ලොකු විස්තරයක් සඳහන් වෙන්නේ නම් නැහැ. ඒ වුණාට මේ වීඩියෝ එකේ වෙන දේ කාටවත් පැහැදිලි කරගන්න බැරි වුණු සිද්ධියක් වෙලා තියෙනවා. මේ වීඩියෝ එකේ පෙන්වන්නේ පුංචි දරුවෙක් කුස්සියක් ඉස්සරහින් ඇවිදගෙන යනවා. එකපාරටම එයා මොකක් හරි දෙයක් දැකලා ඒක දිහා බලාගෙන ඉන්නවා. මේ ඊළඟට වෙන දේ හරිම අමුතු දෙයක් වෙනවා. ඔයත් හොඳ අවධානයෙන් මේ වීඩියෝ එක බලන්න. අනුතුරු ඇඟවීමකින් තොරව මේ දරුවගේ අවධානය මොකක් හරි දෙයකට යනවා. හරියට නිකන් කවුරු හරි එයා යන පාර ඉස්සරහා හිටගෙන ඉන්නවා වගේ. මේ දේ මොකක් වුණත් කවුරු වුණත් ඒ දේත් එක්ක මේ දුව සංවාදයක යෙදෙනවා. දැන් ළමයෙක්ට මේ වගේ දෙයක් පේනවා කියන එක මහා ලොකු දෙයක් නන් නෙමෙයි. මොකද මම ඔයාලට කලිනුත් ළමයි එයාලගේ මනක්කල්පිත යාළුවොත් එක්ක කතා බහ කරන වීඩියෝ එයාලට ගෙනල්ලා තියෙනවා. ඒ වුණාට මේ වීඩියෝ එකේ මේ ළමයා එයාගේ මනක්කල්පිත යාළුවත් එක්ක සිරෙන විදිය දැකලා මෙයාගේ අම්මා මේකට ගොඩක් කලබල වෙලා තියෙනවා. මේ සිද්ධිය සමාජ මාධ්‍යවලට දාන මේ දරුවගේ අම්මගේ නම රෝසි. එයා කියන විදිහට මේ වීඩියෝ එකේ මේ දරුවගේ අතේ තියෙන බොක්ස් එක කවුරු හරි ඉස්සරහට අදිනවා වගේ දෙයක් කැමරා එකේ රෙකෝඩ් වෙලා තියෙනවලු. මේ හේතුව හින්දා මේ දරුවගේ අම්මා හිතලා තියෙන්නේ මේ සිද්ධිය අස්වාභාවික සිද්ධියක් වෙන්න පුළුවන් කියලා. මේ සිද්ධියේ තවත් ඇඟ හිරිවැටෙනම දේ තමයි රෝසි යාගේ දුවගෙන් අහලා තියෙනවා. එදා ඔයා කාත් එක්කද කතා කර හිටිය කියලා. රෝසිගේ දුවගේ උත්තරය වෙලා තියෙන්නේ එදා එයත් එක්ක පුංචි කොල්ලෙකුයි පුංචි කෙල්ලෙකුයි කතා කර හිටියලු. ඒ වගේම මේ මනක්කල්පිත යාළුවෝ දෙන්න මේ දරුවගේ සෙල්ලම් බඩු ඉල්ලලා මෙයත් එක්ක රණ්ඩු වුණාලු. මොනෝ නැතත් මේ වීඩියෝ එක සමාජ මාධ්‍යවලට දාපු ගමන් ගොඩක් අය අතරේ මේක ෂෙයා වෙන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම මේකට ගොඩක් අය එක එක විදිහ මත දරලා තිබුණා. මේ හේතුව හින්දා මේ දරුවගේ අම්මා තීරණය කරනවා එයාලා ජීවත් වෙන ගෙදර ඉතිහාසය ගැන ටිකක් හොයලා බලන්න. මේ දරුවගේ අම්මා ගෙදර ඉතිහාසය හොයාගන්නකම් මේ වීඩියෝ එක අදටත් අභිරහස් වීඩියෝ එකක් වෙලා තියෙනවා. ඒ වගේම මේ සිද්ධිය කාටවත් පැහැදිලි කරගන්න බැරි වෙලා තියෙනවා. ඊළඟ වීඩියෝ එකට යන්න කලින් මේ වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න. right. Thank you. 2016 මැයි 30 වෙනිදා බ්‍රසීලියන් හයිවේ එකේ මෙන්න මේ ඇක්සිඩන්ට් එක වෙලා තිබුණා. BR262. මෙන්න මේ වාහනේ ඩ්‍රයිව් කරපු කෙනාට වාහනේ කන්ට්‍රෝල් එක නැති වෙලා පාරෙන් එළියට පැනලා මෙන්න මේ ඇක්සිඩන්ට් එක වෙලා තියෙනවා. අවාසනාවන්ත විදිහට මේ ඇක්සිඩන්ට් එක නිසා මේ ඩ්‍රයිවර් මිය ගිහිල්ලා තියෙනවා. මේ සිද්ධිය වාර්තා කරන්න එක්තරා නිවුස් කණ්ඩායමක් ගිහිල්ලා තියෙනවා. නිවුස් කණ්ඩායම මෙතෙන්ට ඇවිල්ලා මේ සිද්ධිය වාර්තා කරන්න පටන් ගන්නවා. මේ වාර්තාව රෙකෝඩ් කරලා නිවුස් වලට දැම්මට පස්සේ මේක බලපු ගොඩාක් අයට මේකේ හරි අමුත්තක් තේරිලා තියෙනවා. මේ තියෙන්නේ එදා නිවුස් කණ්ඩායම රෙකෝඩ් කරපු වීඩියෝ එක. parente das vítimas que seguia em outro veículo viu pelo retrovisor o momento em que a caminhonete capotou. A suspeita é que a motorista tenha tentado desviar de um animal que cruzou a pista. No local onde há muito mato em volta da rodovia, මේ වීඩියෝ එක සූම් කරනවත් එක්ක කාර් එක ඇතුලේ සුදු මැලි මූණක් තියෙනවා ඔයාලා අපි හැමෝටම පේනවා. ඒ දේ මොකක් වුණත් ඒක එකපාරට මතුවෙලා කැමරා එක දිහා බලාගෙන ඉන්නවා. මේක බලපු ගොඩාක් අය කියලා තිබුණේ මේ ඉන්නේ ඇක්සිඩන්ට් එකෙන් මැරුණු ඩ්‍රයිවර්ගේ ආත්මෙ වෙන්න පුළුවන් කියලා. ඒ වගේම සමහරක් අය හිතනවා මේක මොකක් හරි සාමාන්‍ය දෙයක් වෙන්න ඇති කියලා. ඇත්තටම එදා නිවුස් රිපෝට් එකේ රෙකෝඩ් වුණේ මොකක්ද? ඒක ඔයාම තීරණය කරන්න. හැම අද්භූත වීඩියෝ එකක් වගේම මේ වීඩියෝ එකෙත් මහා ලොකු විස්තරයක් සඳහන් වෙන්නේ නම් නැහැ. ඒ විස්තරේ කොහොම වුණත් මේ වීඩියෝ එක හරිම අද්භූත වීඩියෝ එකක් වෙනවා. මේ සිද්ධිය වෙන්නේ එක්තරා රාත්‍රියක චෙලෙයි කියන ප්‍රදේශයේ. පුද්ගලයෙක් ඇඳේ නිදාගෙන ඉද්දී එයාගේ ඉස්සරහා වෙන හරිම අද්භූත සිද්ධියක් කැමරාවේ සටහන් කරගෙන තියෙනවා. මේ තියෙන්නේ එදා රෙකෝඩ් වුණු සම්පූර්ණ වීඩියෝ එක.
Sale conchetumare. Conchetumare. මේ සිද්ධිය වෙද්දි වෙලාව හරියටම පාන්දර 3යි. මුලදී හරිම අద్භූත විදිහට මේ දොර අඟල් කීපයක් ඇරුණත් මේ පුද්ගලයා සම්පූර්ණයෙන්ම දොර ඇරෙන්න කියපුවාම අර දොර හරිම අద్භූත විදිහට ඇරෙන්න පටන් ගන්නවා. හරියටම නිකන් ඒ දොර පිටිපස්සේ හිටපු දේ මේ මිනිස්සයා කියපු දේ අහන් හිටියා වගේ. මේ පුද්ගලයා ඇතුළට ගිහිල්ලා ගෙදර හැමතැනම චෙක් කරලා බැලුවත් එයාට කිසිම දෙයක් හම්බ වෙන්නේ නම් නැහැ. මේ වුණේ අස්වාභාවික දෙයක් කියලා තේරුම් ගියාට පස්සේ මේ පුද්ගලයා කලබල වෙන්න පටන් ගන්නවා. මේක බලපු ගොඩාක් අය එක එක විදිහේ මත දරලා තිබුණත් අවසාන තීරණය ගන්න ඕනේ ඔයයි. ඔයාට හිතෙන දේ යටින් කමෙන්ට් කරගෙන යන්න. මේ වීඩියෝ එක සමාජ මාධ්‍යවලට දාන්නේ සයිමන් යූකෝන් කියලා පුද්ගලයෙක්. මෙයා කියන විදිහට මෙයාගේ යාළුවෙක්ගේ දුවෙක් එක්තරා ශාපලත් වනාන්තරයකින් ගමන් කරගෙන ගිහිල්ලා තියෙනවා. විස්මන්ස් වුඩ්ස් කියන්නේ එංගලන්තේ තියෙන එක්තරා වනාන්තරයක්. මේ වනාන්තරයේ ඇතුලේ ගොඩාක් අය හරිම අద్භූත සිද්ධීන් වලට මුහුණ දීලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. ගස් පිටිපස්සේ ඉඳන් එබිලා බලන කළු පාට ඡායාවල් වගේම රැට කවුරු හරි කෑ ගහනවා වගේ හරිම අద్භූත සද්ද ඇහෙන එක මෙතන සුලභ දෙයක්ලු. මේ හේතුව හින්දා මේ විස්මන්ස් වනාන්තරයේ මිනිස්සු අතර ගොඩක් කතා බහට ලක් වෙන්න පටන් අරන් තියෙනවා. ගොඩාක් අය කියන විදිහට මෙතන මිත්‍යා දෘෂ්ටික චාරිත්‍රාත් කරනවලු. මේ සමහරක් චාරිත්‍රවලට මිනිස්සුන්ව බිලි දීලත් තියෙනවලු. හවස් යාමයක එක්තරා පුද්ගලයෙක් එයාගේ ළමයි දෙන්නත් එක්ක මෙන්න මේ විස්මන්ස් වනාන්තරයේ ගවේෂණය කරන්න යනවා. මෙයාලව ගොඩක් කලබලයට පත් කරන සිද්ධියක් කැමරාවේ සටහන් වෙලා තියෙනවා. මේ තියෙන්නේ එදා රෙකෝඩ් වුණු සම්පූර්ණ වීඩියෝ එක. මේ වීඩියෝ එක ඔයා හොඳ අවධානයෙන් බලන්න. මොකද මේක හරිම ඉක්මනින් වෙන සිද්ධියක්. Walking for like an hour now. It is pissing it down. These two are doing my head in. It's getting dark. It's really cold. I've no idea when the dog is. What? මේ පුද්ගලයා කවදාවත් හිතපු නැති විදිහට හෙවණැල්ලක් වගේ ඡායාවක් එයාගේ පිටිපස්සෙන් රෙකෝඩ් වෙලා තියෙනවා. ඒ හෙවණැල්ල තප්පර කීපයක් එකතැන හිටගෙන ඉඳලා එකපාරටම අතුරුදහන් වෙලා යනවා. හරියට නිකන් ඒ දේ කැමරා එක දැකලා කැමරා එකෙන් හැංගිලා ඉන්න try කරනවා වගේ. ගොඩාක් අයට කියන්න පුළුවන් මේ පිටිපස්සේ හිටියේ මේ වනාන්තරයේ සතෙක් වෙන්න පුළුවන් කියලා. ඒ වුණාට මේ කැමරා එකේ සටහන් වෙලා තියෙන හැඩරුව වගේම හැසිරීම නිසා ගොඩාක් අයට මේ ඉන්නේ සතෙක්ද නැත්තම් වෙන මොකක් හරි දෙයක්ද කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ වනාන්තරයේ ඉතිහාසයත් එක්ක මේ වනාන්තරයේ තියෙන දේවල් හරිම අద్භූත ජනක වෙනවා. ඒ නිසා මේ වීඩියෝ එකෙත් අහම්බෙන් මේ වගේ දෙයක් රෙකෝඩ් වුණත් මේ වීඩියෝ එක අදටත් අභිරහසක් වෙලා තියෙනවා. අපිටත් මෙතන ඇත්තටම වුණේ මොකක්ද කියන එක තහවුරු කරන්න නම් අමාරුයි. ඒ වුණාට ඔයාට හිතන දේ යටින් කමෙන්ට් කරගෙන යන්න. ඔයාලත් මේ වගේ අద్භූත සිද්ධීන් වලට එහෙමත් නැත්නම්
නැත්තම් පැහැදිලි කරගන්න බැරි සිද්ධීන් වලට මුහුණ දීලා තියෙනවද? ඔයාලා ගාව ඒ තියෙන ෆොටෝස් වීඩියෝස් අපිට එවන්න. අපි කැමති ඒ කතාව මුළු ලෝකෙටම කියන්න. ඒ දේ කියනවත් එක්ක අපි ආයෙත් යමු වීඩියෝ එකට. පෝඩ්කාස්ට් එකක් අතරතුරදි එක්තරා පුද්ගලයෙක් හරිම අමුතු ෆොටෝස් වගේක් සමාජ මාධ්‍යවලට මුදා හැරලා තියෙනවා. මේ ෆොටෝස් ටික එයාට එවලා තියෙන්නේ එයාගේ වීඩියෝස් බලන පුද්ගලයෙක්. කවුරු කොහොම කිව්වත් මේ ෆොටෝස් වල තියෙන දේවල් නිසා මේ ෆොටෝස් බලපු ගොඩාක් අය කලබලයටපත් වෙලා තියෙනවා. මේ ෆොටෝස් එවපු පුද්ගලයා කියන විදිහට මේ ෆොටෝස් ගන්න හේතුව තමයි එයාලා දිහා කවුරු හරි බලාගෙන ඉන්නවා වගේ හැඟීමක් දැනිලා තියෙනවලු. මෙයා ඇඳේ නිදාගෙන ඉද්දී මෙන්න මේ අద్භූත හැඟීම ඇවිල්ලා තියෙනවා. මොකක් හරි හේතුවක් නිසා එයාට හිතෙනවා එයාගේ කාමරේ ඉස්සරහා කවුරු හරි ඉන්නවා කියලා. දොර ගාව හිටගෙන එයා දිහා කවුරු හරි බලන් ඉන්නවා කියලා. ඇත්තටම කිව්වොත් එවෙලෙදි ගෙදර වෙන කවුරුත් ඉඳලා නැහැලු. මේ ආපු අමුතු හැඟීමත් එක්ක මෙයාලගේ කාමරෙන් එළියට ගිහිල්ලා මේ කාමරෙන් එළිය ෆොටෝස් වගේක් අරගෙන තියෙනවා. එයාලගේ ෆොටෝස් වල තිබුණු දේවල් දැකලා මෙයාලා ගොඩක් කලබලයටපත් වෙලා තියෙනවා. මේ එදා ගත්ත ඔක්කොම ෆොටෝස් ටික. මේ ෆොටෝස් ගොඩ අතරින් දොරගාව ඉඳගෙන කවුරු හරි අර පුද්ගලයා දිහා එබිලා බලන් ඉන්න ෆොටෝ එකක් වැදිලා තියෙනවා. මේ ෆොටෝ එක හොඳට zoom කරලා බලද්දි තමයි මේ පුද්ගලයා මේ ඡායාව දැකලා තියෙන්නේ. මේ දේ කොච්චර අద్භූත වුණත් මේ ෆොටෝ එකේ ඒ වගේ දෙයක් තිබුණේ නැත්තම් මෙයාලා කවදාවත් මේ වගේ දේවල් විශ්වාස කරන්නේ නැහැලු. එයා මේ ෆොටෝ අරගන්න පටන් අරගෙන තියෙන්නේ එයා කියපු දේවල් කවුරුත් විශ්වාස කරන්න ගත්ත නැති නිසාලු. මෙතන ඔයාලා දන්නේ නැති තවත් අద్භූත දෙයක් වෙලා තියෙනවා. මේ පුද්ගලයා දවස් කීපයකට කලින් ඕජා බෝඩ් එකේ සෙල්ලම් කරන්න පටන් අරන් තියෙනවා. සෙල්ලම් කරලා දවස් කීපයකට පස්සේ තමයි අර ෆොටෝ එකේ ඡායාවක් අහු වෙලා තිබුණේ. ඕජා බෝඩ් එකේ කරන සෙල්ලම හරියටම නිකන් අපේ ලංකාවේ අය කරන කාසියේ භූතයා සෙල්ලමට හරිම සමානයි. මෙයා හිතන්නේ මෙයා එදා ඒ භයානක සෙල්ලම කරපු නිසා මෙයාට මේ වගේ අద్භූත සිද්ධීන් වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා කියලා. ඒ කොහොම වුණත් ඔයා මේ ගැන මොකද හිතන්නේ? මේ පුද්ගලයා ඇත්තටම අස්වාභාවික අద్භූත සිද්ධියකට මුහුණ දුන්නද? එහෙමත් නැත්නම් මේක මොකක් හරි සාමාන්‍ය දෙයක්ද? අද මම ඔයාලට ගෙනාපු එපිසෝඩ් එක මෙතනින් ඉවර වෙනවා. ඔයාට මගහැරුණු එපිසෝඩ්ස් බලන්න අපේ ප්ලේලිස්ට් එක ක්ලික් කරන්න. ඊළඟ වීඩියෝ එක එනකන් channel එක subscribe කරලා bell notification එකත් on කරලා තියාගන්න. මේ වගේ සුපිරිම සුපිරි වීඩියෝ එකකින් ඉක්මනින්ම සෙට් වෙමු. Goodbye.